Group MX motorcycles over 175cc up to 250cc 4-stroke and over 100cc up to 125cc. The second race once again in full flow. Then යතුරු පැදි අංශයේ සුපිරි තරඟ අධ්‍යක්ීමේ පළමු අදියර දිගහරින්න සූදානම්. විශේෂයි මේ තරඟය. මේ තරඟයේ ප්‍රතිඵලය බොහෝ විට මේ වතාවේදී සුපර් ක්‍රොස් ධාවකයා කවුද කියන තීන්දුව ලබා ගන්නට බෙහෙවින් බලපාන තරඟයේ සවෝක් වශයෙන් මේ හඳුන්වා දෙන්නට පුළුවන්. සමහරෙක් ගයාන්, සමහරෙක් ශිහාන්. බලමු කාටද එහි ප්‍රතිඵලය. ශිහාන් සිය අධිකාරියේ මේ වෙනකොට සමස්ත ලකුණු 67ක්. ගයාන් සඳරුවන්ට සමස්ත ලකුණු 60ක්. මේ තමයි ඔවුන් අතර පැවැත්වෙනා වූ අවසන් තරඟය. මෙහි ප්‍රතිඵලය. ඒ අතරතුරේදී KP අරවින්ද ඉන්දියාවේ සිට අභියෝගය කරපින්නාගෙන පැමිණ තිබෙනවා. සුපිරි තරඟයකට සියල්ල සූදානම්. අංක 33න් එවන් බ්‍යාජි ගුරුසිංහ 17 තරඟ නියෝජනයේ සමීර ප්‍රේමරත්න. අංක 4 දේශන් සොලංකි ජැක්ස් ගුණවර්ධන 99න් සූදානම්. ශිහාන් සිය අධිකාරී ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා 67යි. මෙන්න ගයාන් සඳරුවන් ප්‍රසාද ලකුණු 60යි. දෙදෙනා අතර පරතරය 7ක්. අංක 45 ඉෂාන් දසනායක මේ මෑත සමයේ සුමිල් දක්ෂතා පෙන්නුම් කරන යෞවනයේ දාවකී. මේ සියලුම තරඟකරුවන් එක පොකුරට වට 8ක් ඔස්සේ තරඟ වදින සූදානම්. මෙන්න තරඟ ආරම්භය ලබා දුන්නා. බලමු කවුද මුල් පොකුරෙන් ඉදිරියට. Lanka Hospitals are sponsoring this event. 8 riders starting off on the 8-lap race. Plenty of action to come out. Shansi Adhikari leads the championship points table with 67. Gayan Sandharwan has 60, lying second. A close tussle for third place between KP Arvind, who is also there, and Samir Premaratna. අර්ධ වේවනෝඩ පෙළ ගැස්ම ඉෂාන්, ශිහාන්, ගයාන් මේ තමයි පෙළ ගැස්ම නිර්මාණය වී තිබෙන ආකාරය. ඉෂාන් දසනායක, ශිහාන් සිය අධිකාරී, ගයාන් සඳරුවන්, KP Arvind තරමක් පසුපසින්. This is a good omen. Ishan Dasanayake and Shansi Adhikari under 16 winners. Gayan Sandharwan, to note with the camera on his helmet. Gayan Sandharwan. He's had a fall. Gayan Sandharwan tried to go a little bit extra on Shansi Adhikari. The landing was not perfect. He'll probably get back on to the race, but his chances are effectively over for this race. වාසනාව තිබිය යුතුයි. ඒක තත්පරයක් ගිලිහි ගියොත් පැය ගානක මහන්සිය සියල්ල අපතේ. නිසියාකාරයෙන් ඔහුට කළමනාකරණය කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එවර සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා එවර ගයාන් සඳරුවන්. කළමනාකාරීත්වයේ සියල්ල බිඳ වැටුණා ඔහුගේ. එවර සෙසුදාවකින් සියලුම දෙනා ඉදිරියට. ශන්දසනායක, ශහන්සි අධිකාරී, යෞවනයෙන් දෙදෙනා අතර සටන. This is something big. Ishan Dasanayake is challenging the national championship leader, Shansi Adhikari. යතුරුතරේ ශිහාන්ගේ රථයේ යම් කිසි ආකාරයක වේගය අඩාල වීමක් මේ දක්නට ලැබෙන්නේ. බලමු. තවත් ඇද වැටීමක්. Somebody else on the ground. Who is that? ඉෂාන් දසනායක පැහැදිලි පරතරයක් තබාගෙන දැන් ඉදිරියෙන්. ශිහාන් පසුපසින් සමීර ප්‍රේමරත්න. යතුරුතරේ අංක 17 ඇද වැටීමකට ලක් වී තිබෙනවා. සමීර ප්‍රේමරත්න. සුපිරි තරගයක්. සුපිරි තරගයක්. ශිහාන්. දැනට ගයන් 7 වන ස්ථානයේ තරග නියෝජනය කරන්නේ. මෙන්න ඉෂාන් දසනායක. සමීර ප්‍රේමරත්න 3 වන ස්ථානයේ රැඳී සිටියේ. ඒ රැඳී සිටින විට ඔහුට අද බැටීමකට ලක්වන්නට සිදු වුණා. අවාසනාවන්ත දේ සිදුවන අවස්ථාවක්. ඉෂාන්
ईशान दासनायक प्रमुखයා ඊළඟ තරග වටේට තීරණ වන විට මෙන්න ශාන්ති අධිකාරිගේ හඹායම පසුපසින් නමුත් පරතරය වැඩි දැන් ඉදිරියෙන් දසනායක මීට පෙර ආතුවත් මේ ආකාරයෙන්ම තරගයකදී ඝන ධාවන පතේදී ප්‍රමුඛත්වය ලබා ගත්තා. එදා ඔහුගේ ඇද වැටීම ඔහුට මගේ හැරියා. සමීර ප්‍රේමරත්න හමුවේ අද දවසේදී තිබෙන ලබන තිබු ජයග්‍රහණයක් ගිලිහි ගියා. ඒ සියලු දේන් පාඩමක් ඉගෙන ගතහොත් අද මේ තරගයේ ජයග්‍රහණය ඔහුට හිමි කරගත හැකියි. One would think like father, like son, Upali Dasanayaka was a tremendous competitor on two wheels. Now his sibling Ishan Dasanayaka coming through the ranks, making a huge impact. He's leading the national championship points leader, the national champion, one would argue. And what a big race this is for him. රැලි සහිත කලාපයේ බොහෝ විට තීරණාත්මකයි මේ තරගයේ පුරා බොහෝ දෙනෙක් වැරදුනේ බොහෝ දෙනෙක් තමන්ගේ මඟ හරි ගස්සා ගත්තේ මේ කලාපය තුළ ඊශාන් දසනායක එහිදී මැනමින් තාක්ෂණය භාවිතා කරන එකක් කර එකක් මේ ශහන්සි අධිකාරී තවත් තරග වටයකට අවතීර්ණය තුන්වන තරග වටයේ ක්‍රියාත්මක වන්නේ කේ.පී. අරවින්ද පෙනෙන්නට නැහැ ගෑන් සඳරුවන් පෙනෙන්නට නැහැ සමීර ප්‍රේමරත්න ඇද වැටුණා මේ සියල්ල මැදයි තරගයේ ක්‍රියාත්මක වන්නේ තවත් දාවකයේ ඇද වැටීම ඉවර දක්නට ලැබෙන්නේ ගෑන් දැන් පස්වන තැන Young Sunin, Evan Byaji Gurusingha. So that has brought in K.P. Aravind into third place. Rally side the column. Evan Byaji Gurusingha. That was a tough call and a dangerous fall. Boyvan Byaji Gurusingha. But this is a confident ride from Ishan Dasanayaka. I think Shanti Adhikari should be confident enough to hold on to his second place position. He could only add to his tally and get further away from Gayan Sandharwan. This is the last of the autocross races for the national championship. Shanti Adhikari should play safe. ගෑන් සඳරුවන්ට යම් කිසි හේකින් මේ තරගයේදී මුල් ස්ථානට උනතුරට බැරි වුණොත් සමස්ත ලකුණු සටහන බොහෝ බලාපොරොත්තු පොදු වියන්නට නියමිතයි. ඊශාන් දසනායක සහන්සි අධිකාරී කේ.පී. අරවින්ද ජැක්ස් ගුණවර්ධන මේ නතරයි ගෑන් සඳරුවන් දැන් පස් වුණ තැන. ඊශාන් දසනායක තවත් තරග වටයක් නිමා කරනවා මෙන්න සංදර්ශනාත්මක වීමක්. මෙන්න ශහාන් තවත් තරග වටයකට ජැක්ස් ගුණවර්ධන අංක 99 වෙන්න අංක 101කින් K.P. Aravind and Jacques Gunawardena battling it out for the third place in this first race. Jacques Gunawardena getting ahead of Aravind, which is a good sign. Nishan, Thoma Permune. Mad Bagi Sita, Hill Pragatia Pendum Kaladaki, Shanti Adhikari, Tamange Adhikari, Paleta over Kuragana Wursaya, then Devon Nathan. Dasanayaka Idri. Paratarak, meter C Dasan Dura Pramane Yukta, Inandra Jack, K.P. Aravind, Paspasit Gayan Sandharwan. Dasanayaka, හතරවන තරඟ වටේ ක්‍රියාත්මක වන විට ඔය ඉදිරියේ මීටර 100කට ආසන දුර ප්‍රමාණයක පරතරයක් රඳවාගෙන තිබෙනවා. මේ විට රැලි සහිත කලාපයේ තීරණාත්මකයි. ඒ වරයකින් එක බලමු මෙන්න එකක් හැර එකක්. This is not a very fast race, but a very competitive race. The real race is behind the two race leaders. The fight between third and fourth, Jacques Gunawardena and K.P. Aravind. That's the real race at the moment. ඒ අතරතුරේ ඒතනට තවත් මේ පොකුරට තවත් නමක් ගෑන් සඳරුවන් අවතීර්ණ වන සූදානමින් 3-4-5 ස්ථානවල මේ ඊශාන් දසනායක. Oh, he's managed the pressure very well, Ishan Dasanayaka. Brilliant racing. ගෑන්
සඳරුවන් සමීප වී තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්. 5 වන ස්ථානයේ සිට දැන් 4 වන ස්ථානයට එළඹෙන්නට සූදානම. This is a good move from Shansi Adhikari. Oh, what a big race this is. You expect to see the... Oh, Ishan Dasanayaka flirting with danger. Oh, it's not KP Aravind. Not him. Ishan Dasanayaka. සුව පහසුවෙන් තරමක් සෙහන්සි අධිකාරියට මීටර් 100ක පමණ පරතරයක් සහිතව. නමුත් ගයන් සඳරුවන් පසුපසින් ආක්‍රමණය කරනවා KP අරවින්ද. ඊට ඉන්දියන් ජක්ස් ගුණවර්ධන, ශහන්සි අධිකාරි, ඊශාන් දසනායක සුපිරි තරගයක් හිතවොත් මේ දකින්නේ. විවේකී ඉරිදාව උණුසුම් කරන මේ චමත්කාර ජනක අධ්‍යක්ීම. ගයන් සඳරුවන් පසුපසින් ආක්‍රමණය KP අරවින්ද එරෙහිව. අරවින්ද 4 වන තැන, ගයන් 5 වන තැන. වංගුවේ වාසියද නෑ. ඊශාන් දසනායක ඉදිරියට යනවා. There were some fantastic battles between Gayan Sandurwan and KP Aravind in the past. The same battle has gone up, but they are actually fighting for 4th and 5th places. Gayan in 5th place. Sandurwan fighting it out. Gayan සූදානමින් ආක්‍රමණයට. නමුත් හැකියාවක් නැහැ. ඒවරත් KP Aravind ඉදිරියේ. Front of the race is safe for Ishan Dasanayaka, who's being chased by Gayan Sandurwan. This is KP Aravind and Gayan Sandurwan. මෙන්න ඒ වෙනස සිදු කරනවා ගයන් සඳරුවන්. ඇද වැටුණත් නැවතත් නැගී සිට ඉන්දියා ආක්‍රමණයට නිවැරදි ආකාරයෙන් මුහුණ දෙනවා අයවර. ගයන් 4 වන තැන ඉෂාන් පෙරමුණේ එන්න අනතුරුව ශහන්සි අධිකාරි ජැක්ස් ගුණවර්ධන දැන් ගයන් 4 වන තැන KP Aravind 5 වන තැන. 2 more laps to go. Would that make a change for a podium finish for Gayan Sandurwan? I doubt it, but at the fast lane, Jaks Gunawardena will be in danger. Gayan Sandurwan, you never know. The crowd knows that there is plenty happening. මේ ජක්ස් ගුණවර්ධන අංක 99 නව යවුන් දාවකෙක් දැන් ඔහුට ආක්‍රමණයකට සූදානම් අංක 32න් ගයන් සඳරුවන් ඒ සියල්ල අතරතුරේ මේන්න සංදර්ශනාත්මක ඉදිරියට ඊශාන් දසනායක. The youth of this country, Ishan Dasanayaka, Shansi Adhikari and Jaks Gunawardena is a huge positive omen for motor racing, and the two-wheelers have done a tremendous amount of impact into the crowd expectations, and the sponsors will be very happy with the level of participation and the competition that has been dished out at Salyapura. Nisha. ඒ පසුපසින් ශිහාන්. ඉන් අනතුරුව ජක්ස්. මේ ඉෂාන් දසනායක. ශහන්සි අධිකාරි. දිගු පරතරයේ ධර්මයක් කෙටි වී තිබෙන ආකාරය දකින්නට පුළුවන් මේ වන විට දෙදෙනා අතර 6 වන තරඟ වටේ ක්‍රියාත්මක වන්නේ. තවත් තරඟ වට දෙකක් ඉදිරි. ශහන්සි අධිකාරිගේ වේගයත් දැන් තව තීව්‍ර වන ආකාරය දකින්නට පුළුවන්. ජක්ස් ගුණවර්ධනයේ පසුපසින් මේ තිදෙනා අතර සමාන පරතරයෙන් රඳවාගෙන දැන් මේ පොකුරට එන්නට උත්සාහ කරනවා ගයන් සඳරුවන්. ඇද වැටුණා. 7 වන තැන රැඳී සිටියා. 5 වන තැන පැමිණියා. එන අනතුරුව 4 වන තැනට පැමිණියා ගයන් සඳරුවන්. ඒ අතරතුර ඉෂාන් දසනායක තවත් තරඟ වටයක් නිමා කරනවා. සංදර්ශනාත්මක බිම්මකට සූදානම් ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අසලින්. Eight competitors started off. Evan Biagi Gurusingha probably is out of the race. And Gayan Sandurwan, who was lagging behind in 7th place, now holding 4th position. Penultimate lap. Ishan Dasanayaka leading from the front. It's a good commanding lead for him on Shansi Adhikari, who is closing his gap on the race leader. ක්‍රමක්‍රමයෙන් ශහන්සි අධිකාරී තමන්ගේ පරතරය අඩු කරගන්න සමත්කම් දක්වනවා. නමුත් ඉෂාන් දසනායක ලංකාවේ ප්‍රමුඛ පෙළේ සියලුම දාවකයන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ දාවකයා මේ සියල්ල අභිභාය ඉදිරියට පැමිණෙන සමත් මේ ගයන්ගේ වේගය සුපිරි පිමි සහිතයි. I think the camera on top of his helmet is not functioning anymore after the fall. But take a look at this young Ishan Dasanayaka. It's a superb ride from him. පැහැදිලි තවත් ශ්‍රී ලංකේ බලාපොරොත්තුවක් අලුත් කරන දාවකයෙක් ඊශාන් දසනායක. ශහන්සි අධිකාරී මේ තරඟ වටේ අනතුරුව තවත් එක් තරඟ වටයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. Adhikari has closed his gap to about 70 meters now, or less than that.
කේපී අරවින්ද මේ වන විට දැඩි පසුබෑමකට ලක්ව තිබෙන ආකාරය දකින්නට පුළුවන්. පස්වන ස්ථානයේ ඔහු ගායන්ටත් වඩා මීටර 400ක පමණ පසුබෑමකින් යුක්තවයි තරඟ වදින ආකාරය දක්නට ලැබෙන්නේ. මේ ශහන්සි අධිකාරී හැකියාව ලැබෙන්නේ ඊශාන්ට සමීප වන්නට. මෙන්න ඊශාන් රැලි සහිත කලාපයේ නිවැරදිආකාරයෙන් කළමනාකරණය කරගත්තා. මේ කලාපයේදී තමයි ආරක්ෂාකාරී විය යුත්තේ. ගායන්ට වැරදුනේ පළමු වතාවේදී මෙතන. මෙන්න ජැක්ස් ගුණවර්ධන පසුපසින්. මෙන්න ඊනතරතුරු ආක්‍රමණයට පිටුපසින් ගායන් සඳරුවන්. ඊශාන් දසනායක තවත් තරඟ වටයක් නිමා කරනවා. තීරණාත්මක අවසන් කඩඉම් තරඟ වටේට අවසන්. Final lap with the lead cut down to about 50 meters. Ishan Dasanayaka leading Shansi Adhikari, the lad who is bidding to become the national champion on two wheels, with the last race on off-road for the motorcyclists, and he could be safe with his first race with his second place. He was leading by 7 points on Gayan Sandruan, who was fighting it out for a podium finish. But Jacques Gunodna holding him on. He's occupying third place, Jacques Gunodna. In the Shihan. Sawan, Ishan Dasanayaka. Oh, අවදානම් කලාපයේ පසු කලා පහසුවෙන්. දැන් මේ පරතරයේ තවදුරටත් තහවුරු කරගන්න ඔහුට හැකියාව ලැබෙවිද? ශහන්සි අධිකාරී. හමායනවා තවදුරටත්. ආරම්භයේ සිටම ඔහු පසුපසින් ඊශාන් දසනායකට වඩා. දසනායක මෙන්න ජයග්‍රහී නිමේෂයේ වෙත ක්‍රමක්‍රමයෙන් අවතීර්ණ වන්නට සූදානම. ශහන්සි අධිකාරීට වඩා පරතරයේ පැහැදිලි. මේ පරතරයේ තහවුරු කරගත හැකි. යා යුතු මග තව කෙටි. ජයග්‍රහණයට සමීපයි. ඊශාන් දසනායක ඒ පසුපසින් ශහන්සි අධිකාරී ප්‍රසාද ලක්ෂණ 67යි දැනට ප්‍රමුඛයා මෙන ඊශාන් දසනායක අක 45න් ජයග්‍රහී නිමේෂයට ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මේ ගමන් මඟ සකසා ගන්නට සූදානම් වෙන්නේ. ලංකාවේ ප්‍රමුඛ පෙළ සියලුම දාවකීන් අභිපවා යමින් ආනබිභවනීය ජයග්‍රහණයකට හිමිකම් කියන්නට ශහන්ගේ පියා පෙර මඟ බලා සිටින තමන්ගේ පුතාගේ ගමන් මඟ පිළිබඳව අංක 12න් සැරසී මෙන්න ඊශාන් දසනායක ජයග්‍රහී පෙනෙන මානයට පෙර වතාවකදී පෙනෙන මානයේ තිබු ජයග්‍රහණය ඔහු අතින් ගිලිහී ගියා. මේ නමුත් මෙන්න සංදර්ශනාත්මක සුපිරි තරඟ ජයග්‍රහණයක ඊශාන් දසනායක. අනතුරුව පසුපසින් ශහන්සි අධිකාරී. යා සුපිරි තරඟයක්. අනතුරුව මේ ශහන්සි අධිකාරී දෙවන වශයෙන් තරගයේ නිම කළ මොහොත. අනතුරුව ජැක්ස් ගුණවර්ධන යෝන් ක්‍රීඩකීන් ගෑන් සඳරුවන් සුපිරි තරගයක් ලබා දුන්නා මේ තරගයේ පුරා අය වර්ණවත් කරන්නට. Great race this. හරිත ප්‍රසාද ලකුණු සටහන පිළිබඳව දැන් යමක් ගණනය කිරීම වලට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා. මොකද මොටොක්‍රොස් සංශයේ අවසන් තරගා තීරණය ක්‍රියාත්මක වන්නේ. That second race, Dinesh, is going to be a crucial one for at least two riders. මෙන්න ජයග්‍රහී නාමයන්. ඊශාන් දසනායක, ශහන්සි අධිකාරී, ජැක්ස් ගුණවර්ධන. බොහෝ දේ සිදුවුණු තරගයක මතක ආවර්ජනය. මුල් පොකුරෙන් පළමු වතාවේදීම මිදුණා ඊශාන් දසනායක පළමු යන්නා ලෙස. ඒ අනතුරුව ශහන්සි අධිකාරී ඒ සමීපයෙන් ගෑන් සඳරුවන් මෙහෙමයි තරගයේ නිර්මාණය වුණේ මුල් අතියර. පළමු තරග වටේ ක්‍රියාත්මක වන විට ශහන්ට ගෑන්ට වැරදුණු ඒ තීරණාත්මක මොහොත. ඔහුගේ අද වැටීම සිදුවුණු ඒ නිමේෂය. සම්පූර්ණයෙන්ම ඔහුගේ පාලනය ගිලිහී ගියා. එතනින් තරගය ඔහුගෙන් ගිලිහී ගියා කිව්වොත් වඩා නිවැරදි. ඊශාන් ඒ අනතුරුව ක්‍රමක්‍රමයෙන් ඔහු සහ ශහන් අතර තිබුණා වූ පරතරය වැඩි දියුණු කරගන්න තමත්කම් දැක්වුවා. ජැක්ස් ගුණවර්ධන සුපිරි තරග රටාවක නිරත වුණා. කේපී අරවින්ද් සමගින් ප්‍රබල සටනක් ලබා දුන්නා. තුන්වන ස්ථානයට කේපී අරවින්ද් රැඳී සිටියා. නමුත් ඒක නිමේෂයකදී ජැක්ස් ගුණවර්ධනට හැකියාව ලැබුණා ඉන්දිය දාවකයා පසු කර යන්නට. ඒ ජැක්ස් ගුණවර්ධන අංක 99න් නව යෝන්ලා බාල ක්‍රීඩකයෙක්. ඉන් අනතුරුව ගයන් තරගයට නැවත වතාවක් අවතීර්ණ වුණා. 7 වන තැන ඔහු රැඳී සිටියේ 5 වැන්නා වී සිටියා. නමුත් 4 වන ස්ථානයට හිමිකම් කියනට ඔහු පැමිණියා.
KP අරවින්ද සමගින් තරඟ කරන්නට. එහි ප්‍රතිඵලය තමන්ගේ වාසියට නතු කරගත්තා ගෑන් සඳරුවන්. ඔහු හතරවැන්නා බවට පත්වන්නට සමත් වුණා. නමුත් ඒ වන විට තුන්වැන්නා සහ ඔහු අතර තිබුණු පරතරය ඉතාමත්ම දිගු එකක්. යමක් කරන්න තිබෙන තරම් කාල වේලා ඉතිරි වෙන්නේ. ශ්‍යාන්සි අධිකාරී සහ ඊශාන් දසනායක අතර සටනක් නිර්මාණය වන්න උත්සාහ කළා. නමුත් ඊශාන් දසනායක එවැන්නකට ඉඩ කඩතුව ලබා දුන්නේ නැහැ. ප්‍රතිවාදියා සැහැන් දුරින් තබා ගන්නට ඔහු ප්‍රවේශම් වුණා. වග බලා ගත්තා. ඒ ප්‍රතිඵලය තමයි ඔහුට මෙවර මේ පළමු අධීරයේ ජයග්‍රහණයට හිමිකම් කියන අවස්ථාව ළඟා කර දුන්නේ. සුපිරි තරගනිමාවක් සලකුණු කරගෙන. ජයග්‍රහණය අභිමානයෙන් යුතුව සැමරූ ඊශාන් දසනායක. We have Mr. S.D. Rajathevar, the Assistant Manager, Consultant Facilitation of Lanka Hospitals, who sponsored the event. Group MX motorcycles over 175cc up to 250cc 4-stroke and over 100cc up to 125cc 2-stroke. The first race, great race. This Ishan Dasanayaka came in first. Ahead of Shyansi Adhikari, Jax Gunawardena was in third place. Gayan Sandruan was fourth. And KP Arvind in fifth place. Get jubilation for Ishan Dasanayaka. Missed out on a previous win. This was well fought out. He took an early lead and never surrendered it. Great racing. He was chased by Shyansi Adhikari, but never took that challenge seriously. අවධාවන පතේ දකින බොහෝ දේ සඳහා අවශ්‍ය කරන මූලික වටපිටාව සම්පාදනය කරගැනීමේ පැඩොක් කලාපය තුල පෙරොබ දුටු මෙන්න මේ තරගමාලාවේ අවසන් තරගයේ සවුව 175 සිට 250 දක්වා වන්නා වූ සිලින්ඩර් ධාරිතාවය ඔස්සේ තරග වදිනට සූදානමින් තරග නියෝජනය ලබා දෙන තරගදාවකින් KP අරවින්ද ඉන්දිය තරග නියෝජනය පෙර තරගයේදී පස්වන ස්ථානයට පත්වන්නට උඩ සිදු වුණේ. ඉනන්තුරු අංක 23න් මිල්ටන් ජෝතිපාල යුද හමුදා නියෝජනය මිල්ටන් ජෝතිපාල ඉනන්තුරු සමීර ප්‍රේමරත්න ඒත් එවැනි නියෝජනයක් දිනේෂ් අනුරුද්ධ කරතරගයට ඔහු නියෝජනය ලබා දුන්නා. ඒවොන් බයාචි ගුරුසිංහ අංක 33න් ඔබට සුපුරුදු අංක 12න් ශහාන් සියාධිකාරී දැනට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා ජාක්ස් ගුණවර්ධන අංක 32න් ගයාන් සඳරුවන් ප්‍රසාද ලකුණු 63යි පෙර තරගයේ හතරවන ස්ථානයේ සහිතව මේ අංක 45 පෙර තරගයේ ජයග්‍රාහකයා ඊශාන් දසනායක දැන් ප්‍රසාද ලකුණු සටහනේ තිබෙන ගණනයන් කිරීම අනුව අද දවස ආරම්භ කළේ 67ක් වශයෙන් ශ්‍රේහන්සි අධිකාරී ලකුණු 60ක් වශයෙන් ගෑන් සඳරුවන් පෙර තරගයේ ප්‍රතිඵලයෙන් ලකුණු 8ක් ලැබුණා ශ්‍රේහන්සි අධිකාරීට 75ක් ඔහුට 63යි ගෑන් සමස්ත එකතුව ඒ අනුව දෙදෙනා අතර පරතරය 12ක් මෙවන සුරක්ෂිතයි ශ්‍රේහන්සි අධිකාරී තමත් තහවුරු නොකළ ප්‍රතිඵල සටහනට අනුව සමාජ විරෝධතා මතුවිය හැකි වෙන තාක්ෂණික කාරණාවන් මතුවිය හැකි ඒ නිසා දැනට තිබෙන ලකුණු ගණනය කිරීම වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වට 8යි ඊශාන් දසනායක ගායන් සඳරුවා The Lanka IOC PLC sponsored race is over 8 laps. This is the last race for the day. Event number 20 as it were. 10 motorcycle events, 10 motorcar events.
We're all looking for a big start. Jacques Gunawardena has a bit of a swagger. Ishan Dasanayake takes the lead once again. Oh, it has been a great day of racing for him. ශාන්සි අධිකාරයට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආරම්භයේ සාර්ථකව ලබා ගන්නට ඉෂාන් දසනායක නමුත් සමත්කම් දක්වනවා මෙවරත් ඒ සාර්ථකත්වය ඔහු කෙරෙහි නතු කර ගන්නට අද උතරක වදින තුන්වන තරගසව තුනේම ආරම්භයේ සාර්ථකයි ඉෂාන්ගේ අද දිනේ මේ තමයි රහස. ශාන්සි අධිකාරී මේ රහස රැකගෙන සිටින සෑහෙන කලක් තිස්සේ ඔහු මුල්පොකුරෙන් බිඳින හැම නිතරම පළමු වෙන්න හැටියට. නමුත් දැන් දසනායක දක්ෂයා බවට පත්වනවා මේ කාරණාව නිසා පළමු පොකුරෙන් පළමු වෙන්න අවශ්‍ය මිදීමේ තාක්ෂණය. මෙන්න ඔහුගේ දැකුම් කළු තමත් තිබෙනවා. ඊශාන් දසනායක වේගයේ උද්‍යෝගයේ කුතුහලයේ සියල්ල රැඳුණු සුපර් ක්‍රොස් මේ වසරේ අවසන් තරගයේ මේ ඒ වගේම අද දිනේ අවසන් තරගයේ හැටියට පත්වන්නේ මේ ගාන් සඳරුවන් දෙවන තැන ජැක්ස් ගුණවර්ධන ඉනන්තර ඉන්දිය කේ.පී. අරවින්ද් 6 වන තැනයි දැන් ශාන්සි අධිකාරී ඊශාන් දසනායක ගාන් සඳරුවන් ජැක්ස් ගුණවර්ධන මුල් නාමයන් තුන ආම්බායනවා ඉවර වේගයෙන් ගාන් සඳරුවන් මේ ඔබ දකින්නේ අංක 12 ශාන්සි අධිකාරී තරමක් පසුපසින් ඉෂාන් දසනායක මේ පෙරමුණ ලබාගෙන අද දවස ඉතාමත් තීරණාත්මක තරගයක් වුණා ශාන්සි අධිකාරීට යම් පීඩනයක් ඔහු තුල තිබෙන ආකාරයක් පෙනෙට තිබෙන 125cc තරගිසව්වේ ඔහු තුන්වෙනි බවට පත් වුණා. මේ තරගිසව්වේ ඔහුට තිබුණු පීඩනයෙන් ඔහුට ගැලවී යන්නට හැකියාව ලැබී තිබෙනවා. දැන් ප්‍රමුඛයා ඔහු ලකුණු 12ක පෙරමුණ දෙවන්නාට වඩා ගෑන් සඳරුවන්ට වඩා ඉෂාන් දසනායක ඉදිරියේ පරතරයෙන් සමීපයි. පසුපසින් ගෑන් සඳරුවන් ජැක්ස් ගුණවර්ධන ඉනතුරු කේ.පී. අරවින්ද් මේ තමයි පෙළගැස්ම නිර්මාණය කරන ආකාරය. සමීර ප්‍රේමරත්න ඒට පසුපසින් තමයි මෙන්න ගෑන්ට පෙරවතාවේදී වැරදුණු තැන වතාවේ සුරක්ෂිතයි. ජැක්ස් ගුණවර්ධනගේ පැමිණීමත් ඉතාමත් වඩා වැදගත්ව කතා කළ යුතු කාරණයක්. පසුගිය වසරවල වයස අවුරුදු 16න් පහළ තරගසව නියෝජනය කළ ධාවකයා ජැක්ස් ගුණවර්ධන. නමුත් අද වන විට ප්‍රමුඛ තරගකරුවන් සමග උරෙනුර ගැටෙමින් පළමු තරගකරුවන් තිදෙන අතරට එන තරම් සමත්කම් දක්වපු ධාවකයෙක් ජැක්ස් ගුණවර්ධන. Now Shansi Adhikari is not in the top 4, but all he got to do is just finish this race. Even if Gayan Sandruan wins this one, I'm sure that if there's no mishaps, Shansi Adhikari would be crowned as the national champion. But for Ishan Dasanayake, getting ahead of the national champion and winning yet another race would be a dream come true. And he's got off to a superb start once again in this second race too. And he's being chased by Gayan Sandruan, not any other at the moment. නමුත් ඉෂාන් පෙරමුණේ තව දුරට ජැක්ස් ගුණවර්ධන ඉෂාන් දසනායක පසුපසින් ගායන් සඳරුවන් මේ ඉතාමත් කැපී පෙනෙන කාරණාවක් මේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය නිසා මෙන්න පෙර ආපු තිබුණු ප්‍රශ්නේ ගායන්ද ශිහාන්ද දැන් ප්‍රශ්නේ දිගයි ගායන් ශිහාන්ද ඉෂාන් ජැක්ස් අදින් පසු එහෙම අභියෝගයක ඉදිරියේ සහයම් පිට විශේෂයෙන් මේ සෑම තරගයක උත්තරීම මේ තරගයේ දෙවන තරගය තමයි ගායන් සඳරුවන් පළමු තරගිසව්වේ යම් අවාසනාවක් හැම විටම හැම වසරේදීම හැම වතාවකම ගායන් සිදුනා කියලා අපි දකිනවා. දෙවන තරගිසව්වේ තමයි සියලු අලු ගසා දමමින් ගායන් පෙරමුණට පැමිණෙන්නේ. අද ඒද මේ සිදු කරමින් පවතින්නේ. යතරතුරේදී ශාන්සි අධිකාරී පසුපස කලාවේ ආක්‍රමණය සාර්ථක කර තිබෙනවා. මේ වන විට ඔහු කේ.පී. අරවින්ද පසුපසට කරමින් සමීර ප්‍රේමරත්න පසුපසට කරමින් හතරවැන්න වශයෙන් ශාන්සි අධිකාරීගේ ප්‍රගමනය. මෙන්න මේ වතාවේදී රැලි සහිත කලාපේ ආක්‍රමණය පරිපූර්ණ එකක් බවට පරිවර්තනය කරගත්තා. වැරදුනේ කොතනද? මේ වතාවේ ඔහුට හරි ගියේ තෙතනින්. සඳරුවන් වෙනුවෙන් ඕල් වරසක් දෙන්නට ප්‍රධාන පීඨිකාගාරයේ ප්‍රධාන නරඹු කැඳුරිය විශාල පිරිසක් ඔහුගේ රුව සහිතව සැදී පැහැදී සිටින ආකාරය සහ ඕල් වරසක් ලබා දෙන ආකාරය ඉන්ජවේ ලබාගෙන වේගය වැඩි කරමින් ගයන් මොහොතින් මොහොත තරග වටේන් වටේ පෙරමුණට වේගයේ සහිතව පැමිණෙන ආකාරය ඉෂාන් දසනායක දැන් දෙවැනි. සුපිරි තරගයක්. ගයන් කොහොමද ආක්‍රමණශීලී හඹායේදී ඔහු පසුපසින් දැනසිල්ලක් නැහැ පෙරමුණේ රැඳෙන දාවකින්. මේ අතරතුරේදී මෙන්න ශේහාන් තමන්ගේ ආක්‍රමණයේදීත් කොට තිබෙනවා පසුපසින් කේ.පී. අරවින්ද්. ඉන්දිය ආක්‍රමණයේ පසුබෑමට ලක්වීම කැපී පෙනෙන කරුණක් මේ වතාවේදී මේ ගජවා ධාවන පතේ තුල හරිත. Yes, there was time when C.S. Santosh in particular took center stage. K.P. Aravind was also there today. K.P. Aravind has been overshadowed by the Sri Lankan challenge, and the crowd favourite Gayan Sandruwan has got in front of Ishan Dasanayake. Dasanayake would not let this go, and the championship points leader, the national champion, if he would end the race well, would be Shansi Adhikari. He is now lying behind Jacques Gunawardena, who's in a creditable third position. In a Gayan, then Ishan, then Jacques පිටිපස්සේ. දැන් පරතරේ මතක් වැඩි මේ තිදෙනා අතර තිබෙනා වූ ආකාරයට
කෙතරම් තීරණාත්මක තරගයක් වුවත් කෙතරම් ජයග්‍රහණයක් පිණිපිණි තිබුණත් තරගවට 6ක් 8ක් 10ක් තිබෙන වෙලාවක තරගකරුවන් කොතරම් ප්‍රවේශම්කාරී වේ යුතුද කියන දෙයක උදාහරණයක් අද ගායන සඳරුවන් සැපයුවා කියලා හිතනවා. අද දවසේ පැහැදිලිවම බොහෝ දුරට තරගය ගැන අපට අනුමාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අනුමාන වශයෙන් පමණයි සඳහන් කරන්න පුළුවන් ලැබෙන්නේ. මේ තරගයේදී මේ ස්ථානීය ගායන අද නොවැටුණා නම් සමහර විට තරගයේ ප්‍රතිඵලය බොහෝ සෙයින් ඊට වඩා වෙනස් වන්නට එන ගායන් පෙරමුණේ ගායන් වෙනුවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ හඬාවති කරනවා. ප්‍රේක්ෂකාගාරයේ කුල්ම තවත් තරගකට ඒක නිමාව. ගායන් සඳරුවන් පෙරමුණේ ඉෂාන් දසනායක පසුපසින් ජාක්ස් ගුණවර්ධන සමීපයට ඒ පසුපසින් ශාන්ති අධිකාරී එන්න අනතුරුව කේ.බී. අරවින්ද සමීර ප්‍රේමරත්න පසුපස කලාපේ නිර්මාණය කරන ආකාරය එන ගායන් ඊශාන් දසනායකට ඉවර මඟ වැරදී ගියා. ඈත වැටීමකට ලක් වුණා. එහි අනිත් ප්‍රතිඵල විඳින්න සිදුණා ජාක්ස් ගුණවර්ධනට. ශාන්ති අධිකාරියේ තරණය කළා නිසි ආකාරයෙන් වේගය පාලනය කළා. දැන් ගයන් ඉදිරියෙන් ශෙහාන් පසුපසින් ජාක්ස් ගුණවර්ධන ඊට පසුපස. He's been lucky, Shanti Adhikari. On the step of Ishan Dasanayaka, Shanti Adhikari now has a chance of challenging Gayan Sandharwan. He'll have to be careful. This race is only halfway through. Ishan Dasanayaka in a lot of bother. All he got to do was just hold his position. He couldn't do that. Jaks Gunawardena just survived, and Shanti Adhikari took full use of it to get into second place. He deserves the opportunity, but feel for Ishan Dasanayaka. ඉතා මොහොතකින් ඉතා ශ්‍රණයකින් තත්පරයකින් කොටසකින් මෙවැනි දෙයක් සිදු වෙන්න හැකියාව ලැබෙන්නේ. අපි දැක්කේ නෑ වැරදි ගිය මොහොතක් පසුගිය තරග දෙක පුරාවටම ඉෂාන් දසනායක නමුත් මෙවර ඔහුට එක් මොහොතකදී නිමේෂයකදී ඒ අනුවට තරගයෙන් ඉවත් වන සිදුවේ. බොහෝ දුරට ඇතැම් විට පසුපස හඹායි. නමුත් ඉදිරිය වැඩි පෙරමුණේ දාවකයක්. නොවැරදීම මේ ධාවන පතේදී බොහෝ විට සිදුවන දෙයක්. ඒ තමයි ගයාන් නැවත වතාවක් නමුත් වාසනාවක්. පසුපස එන ගයන් සඳරුවන් ඉදිරි ඇපොම් කලු දිගු පිම්ම හැඩ ඇති පිම්ම ඒක පිම්මේ පසුපසින් ශාන්ති අධිකාරී කලබලයක් නෑ ඔහුට. ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා වශයෙන් මේ වසරේ සුපිරිදායකයා වශයෙන් කිරුළු පණ දෙන්නට ඔහුට ඇති තරම් ඉඩ කඩ දැන්. So many things have happened behind Gayan Sandharwan, who himself is taking a few chances. A massive crowd still being entertained tremendously. First by the motorcyclists who were not in the main races, but now the national champion is being led by Gayan Sandharwan, who himself was bidding for the national championship. What a big opportunity for the people's champion. Gayan Sandharwan still the spectators' darling. Leading the second race in great style. He usually is powerful finisher in the second race. පැහැදිලිවම හරිත සඳහන් කළා වගේ ඔබ ඔය ඔල්වරසන් නගන ප්‍රධාන වේදිකාකාරය දකින්නේ පළමු තරග වටේ අවසන් කරන තැන. එහෙම නැත්නම් තරගයේ ආරම්භය සටහන් කරන තැන. එතන මුළු ප්‍රේක්ෂකාගාරයම එකවර ගයන් වලින් ඔල්වරසන් හිටි ශ්‍රී ලාංකීය පාපැදි කරුවන් අතර ප්‍රමුඛ සහ පාපැදි ලෝලීන් අතර යතුරු පැදි ලෝලීන් අතර ප්‍රමුඛත්වයේ රැඳෙන දාවකයා බවට ගයන් සඳරුවන් පත් නිසා තම ජනතාවගේ දාවකයා හදවතේ දාවකයා කුමන තරග ජයග්‍රහණය කළත් ප්‍රේක්ෂක හදවත් ජයග්‍රහණය කිරීම තමයි වඩා වැදගත්ම කාරණාව. ඔවුන් මේ තරගවලින් උපයා ගන්න එක මේකක් පමණයි. ඒ ජනතාවගේ ආදරය. එය උපයාගත් ලංකාවේ ප්‍රමුඛතම දාවකයා ගයන් මේ වෙලෙට කිව්වොත් වඩා නිවැරදි. නමුත් ඒ තැනට එන්නට තවත් දාවකින් බොහෝ පෙරම් කරනවා. ඒ සඳහා අවශ්‍ය දක්ෂතා පෙන්නුම් කරනවා. ශාන්ති අධිකාරී, ඉෂාන් දසනායක, ජාක්ස් ගුණවර්ධන, සමීර ප්‍රේමරත්න මේ සියල්ල දැන් පෙරමුණේ අතුරුද කේ.පී. අරවින්ද ඉස්සරහ පල්ලම් බැසීම මේ වෙලෙට සමීර ප්‍රේමරත්නත් ඔහුට වඩා ඉදිරියෙන් තවත් තරග වටයක නිමාවකට ගයන් සඳරුවන්ගේ සුපිරි ධාවනයේ මේ ශෙහාන් Now all expectations is for the top two riders to finish up. Everybody wants Shanti Adhikari to win the championship and Gayan Sandharwan to win this race.
ගායන සඳරුවන් පසුපස දායකයෙකුට තරග වට විපර්තනයක් ලබා දෙමින් ඉදිරියට ඇදෙන ආකාරය 6 වන තරග වටේ නිමවට පත්වන නියමිතව තිබෙන්නේ. ගායන පෙරමුණේ හැම විටම බොහෝ විට දෙවන තරග ඉසව්ව පැහැදිලිවම ගායන. පළමු තරග ඉසව්ව යම් වැරදීමක් තිබුණා නම් මේ නිවැරදි කරගෙන ඉතා වේගයෙන් ජයග්‍රහණය සොයා යන ආකාරයක් පසුගිය වසර කිහිපෙම පසුගිය තරග කිහිපෙම දක්නට ලැබුණා. එයයි මේ සුරකින්නේ කියලා විශ්වාස කරනවා. මේ වරේ පෙරමුණේ දෙවන තරගේ ගායන සඳරුවන්. Live action from Saliyapura Anuradhapura on the last race of the 13th Gajabah Supercross 2014. 20th event being worked off. කිසිවෙද තව අප ආමන්ත්‍රණ කළ යුතු වසරේ දාවකයා ශිහාන් සියාදිකාරී ප්‍රසාද ලකුණු 75ක් නේද ඔහුගේ නම ඉදිරියේ 63ක් පමණයි ගෑන් සඳරුවන්ගේ නම ඉදිරියේ ඊශාන් දසනායක ලබන වසර තීරණාත්මක වසරක් සමීර ප්‍රේමරත්න ඊට ගන්න බොහෝ දේ ඉදිරි වන තවත් වසරක් මේ ඉදිරි වර්ෂය මේ අජාක්ස්